දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙතන තියෙන ලස්සනම view එක. අද අපි යන සුන්දර ගමනාන්තය තියෙන්නේ කොස්ලන්තේ. මේක තමයි විලා ලීමස්තොට. ඒක තියෙන්නේ කොස්ලන්ත බෙරගල පාරේ ටිකක් දුර එනකොට උඩට යන්න තියෙනවා පාරක්. ඒ පාරේ තමයි යන්න තියෙන්නේ. අපි යද්දි හොඳටම වැස්සයි මීදුමයි දෙකම ඇවිල්ලා තිබුණා. ඒක නිසා අපිට වටපිටාව කිසිම view එකක් දැක්කේ නැහැ. අපි ඉතින් කෙලිම හොටෙල් එකට යද්දි හොටෙල් එකේදී ඇත්තට මාර වෙල්කම් එකක් අපිට හම්බුණා. ඒක අපි ඇත්තටම හිතුවේ නැති දෙයක්. ඒ වෙල්කම් එක මටත් ෆස්ට් ටයිම් තමයි ඒ එක්ස්පීරියන්ස් එක සෙට් වුනේ. හරි අපි ඒ වෙල්කම් එකෙන් පස්සේ විලා එකට එන්ටර් වුණා. මේක ටී ස්ටේට් එක බංගලෝ එකක්. ඒක රෙනොවේට් කරලා තමයි ආයි ලස්සනට මේ හදලා තියෙන්නේ. පූල් එකයි ගාඩන් එකයි මාර ලස්සනට හදලා තියෙනවා. මේක තමයි අපිට හම්බුන රූම් එක. මේ ටික ලොකු රූම් එකක්. මේකේ බාත්රූම් එකත් මාර ලොකුයි. පරණ විදියටම තමයි තියෙන්නේ. හෙලෝ අද අපි ආවේ විලා ලේමස්තොට. නම කියා ගන්නත් අමාරුයි. මේක තියෙන්නේ කොස්ලන්තේ. අතන ලස්සන ලොකේෂන් එකක් හැබැයි වහිනවා. ඒක නිසා කිසිම ලොකේෂන් එකේ view එකක් නැහැ. වීදුමට ඔක්කොම වැහිලා තියෙන්නේ. බලමු හිට උදේට වක්කත් ක්ලියර් වුණොත් අපි බලමු view එක මාර ලස්සන view එකක් තියෙන්නේ මේකේ. දැන් පොඩ්ඩ වැස්ස පායලා තියෙන්නේ. බලමු පොඩ්ඩ එළියට ගිහිල්ලා එළිය view එක කොහමද කියලා. මේක තමයි pool එක තියෙන ඒරියා එක. මෙතන තමයි මේ ලොකේෂන් එකේ තියෙන ලස්සනම තැන. ඉස්සරහා මා ලස්සන කන්දක් තියෙනවා. දැන් නම් ඇත්තට මේක මීදුමට වැහිලා තියෙන්නේ. බලමු අපි හෙට උදේ වෙද්දී දැන් ක්ලියර් වෙයි කියලා හිතනවා. ක්ලියර් වුණොත් නැත්නම් මාර ලස්සන view එක බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහා දියැලකුත් තියෙනවා. බලමු try එකක් දෙමු හෙට දවල්ට අපි මේ පැත්තට යන්න. දැන් ඩිනර් එක රෙඩි වෙලා තියෙන්නේ. අපි දැන් කන්න යන්න හදන්නේ. බලමු කියලා අපි ඩිනර් එක කොහමද කියලා. Good morning. වෙලා උදේ 6:00යි. බලමු අපේ රූම් එකේ එළිය තියෙන view එක දැන් කොහොමද කියලා. ආසොන්තරම ක්ලියර් වෙලා තියෙනවා. Good morning. හොඳයි. අද දැන් ක්ලියර් වෙලා තියෙනවද නේ?
දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙතන තියෙන ලස්සනම view එක තියෙන place එක. මේක natural pool එකක් එක්ක තියෙන්නේ. Good morning. අර පැත්තෙන් පේන්නේ කූරගල බලංගොඩේ පැත්ත පේනවා. කූරගල පන්සලක් පේනවා. පොඩ්ඩක් මිදුල් පොඩ්ඩක් දැන් වැහිලා තියෙන්නේ. මේ මෙතනින් උඩ තනිකර ලිෆ්ටන් සීට් ඒ පැත්තලු. එතකොට ඒ කියන්නේ හවුතලේ පැත්තට එන ළඟයි මේ පැත්තේ. මේ කන්දේ නම නම් මොකද්ද කියලා දන්නේ නැහැ. මාර ලස්සනයි. ගන්නක් නේ ගලක් ඇත්තටම තියෙන්නේ මේක. මෙතනට එන විදිය ගැන කිව්වොත් මෙතෙන්ට එන්න තියෙන්නේ ඔයාලා හයිවේ එකේ එනවා නම් මුලින්ම වැල්ලවායට එන්න ඕන. වැල්ලවායට වැල්ලවායෙන් තියෙනවා කොස්ලන්ද පාර. බෙරගලට යන. අන්න ඒ පාරේ ඇවිල්ලා සාමාන්‍යයෙන් කිලෝමීටර් 12ක් 13ක් වගේ යනකොට කොස්ලන්ද ටවුන් එක පොඩ්ඩක් පහු වෙනකොටම තමයි දකුණත පැත්තට හැරෙන උඩට යන පාරක් තියෙනවා. ඒක කිලෝමීටර් 2ක් වගේ එන්න ඕන උඩට. ඒක පොඩ්ඩක් ඇත්තටම පොඩ්ඩක් වංගුවක් තියෙන පාරක්. ඕන වාහනයක් එන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. පොඩ්ඩක් පරිස්සමෙන් ගෙන්න ඕන පාරක්. මේකේ රූම්ස් 5ක් තියෙනවා. ඒ කියන්නේ ඩබල් රූම්ස් 4කුයි එක ෆැමිලි රූම් එකක් තියෙනවා. එතකොට මෙයාලගේ වීක්ඩේස් වල පොඩි ඔෆර් එකක් යනවා. එතකොට කතා කරලා ඒ ඔෆර් එක ඕනනම් වීක්ඩේස් වල එනවා නම් ඒ ඔෆර් එක ගන්න පුළුවන් ඔයාලට. වීකෙන්ඩ්ස් වල නම් පොඩ ඔෆර්ස් නැහැ. ඒ රූම්ස් 5ක් යන ලිමිටඩ් ක්‍රවුඩ් එකක් ඉන්න පුළුවන්. ඩබල්ස් රූම් 4ක් තියෙන 8 දෙනෙකුටයි ෆැමිලි එකේ 4 දෙනෙකුට ඉන්න පුළුවන්. එතකොට ටෝටල් එක ඔක්කොම සාමාන්‍යයෙන් ඉන්න පුළුවන් 12 දෙනෙකුට වගේ තමයි. ෆුඩ් ගැන කිව්වොත් ෆුඩ් ඔක්කොම අලාකාට් මෙනු එකක් තියෙන්නේ. අපි සිලෙක්ට් කරලා තමයි ගන්න ඕන. සාමාන්‍යයෙන් කැම ෂේප් අවුලක් නැහැ. අපි දිනයක් ගත්තේ බිත්තර රොටි පරාටා. හසිනි ගත්තේ මොනවාද රයිස් එකක්. දෙකම ෂේප්. මෙතන පල්ලෙහා පොඩි වෝටර්ෆෝල් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් පැය භාගයක් විතර කිව්ව යන්න මීටර කිලෝමීටරයක් වගේ තියෙන්නේ. අපි බලමු නැගස් නැතුනත් දවල් වෙන එතනට යන්න තමයි හිතන් ඉන්නේ. යන්න තියෙන්නේ මෙතනින් ගිහලා මේ පැත්තෙන් යන්න තියෙන පොඩ්ඩක්. ඊට පස්සේ පොඩ පල්ලෙට බහින්න තියෙනවා. මේ සද්ද ඇහෙන වෝටර්ෆෝල් එකේ. හරි බලමු නැගස් නැතුනත් අපි වෝටර්ෆෝල් එක වඩා චන්. දැන් අපි බ්‍රෙක්ෆාස්ට් ගන්න හදන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරලා රෙඩි වෙන්නේ මෙතන. මාර වීව් එකත් එක්ක කන්න තියෙන්නේ එතන. එතන මා ලස්සන වීව් එකකුත් එක්ක තමයි අපිට කන්න තියෙන්නේ. මේක තමයි අද අපේ බ්‍රෙක්ෆාස්ට් ටේබල් එක. අපි දැන් ස්ටාර්ට් එක විදියට අවිලා තියෙනවා කොළ කැඳ. කොළ කැඳ තියෙනවා, කිතුල් ලකුරු තියෙනවා. දැන් අපේ බ්‍රෙක්ෆාස්ට් එක ඇවිල්ලා තියෙන්නේ. බලමු මොනවද තියෙන්නේ කියලා. ඉන්දියාප්ප තියෙනවා, පොල් රොටි තියෙනවා, ෆිෂ් කරි එකක් තියෙනවා, දුනු මිරිස්, චිකන්, පොල් සම්බෝල, කිරි හොදි, පරි. කොහොමද view එකත් එක්ක ලස්සන. දැන් අපි මෙතන තියෙන වෝටර්ෆෝල් එක බලන්න වෙන හදන්නේ. මෙතන පල්ලයට යන්න තියෙන්නේ. බලමු. යන්න නරකට වෙන්නේ.
වැරදි. ඔව්. අප්පා. ඒක වැස්ස අඩු වෙච්ච ගම නැතිලා යනවනේ. ඊයේ සමහර ඊයේ වැහිලා දුන්න මේක පෙරුන්නේ නැහැ ඊයේ මුකුත් නෑ. දැන් අපි දියල්ල ගාවට ආවා. මෙතන තව පල්ලෙහාටත් යන්න තියනවලු. බලන්න පල්ලෙහාටත් ගිහිල්ලා. දැන් අපි වෝටර්ෆෝල් එකේ පල්ලෙහාටත් ඇවිල්ලා බැලුවා. ඒක ඇත්තට මාර ලස්සනයි. තව වර්ණස් වගේත් ඇවිල්ලා තියෙනවා. මේක පල්ලෙහාටම යනවා. එහෙමත් දන්නේ නැහැ. හරි අපි වෝටර්ෆෝල් එක බලලා ආවා. වෝටර්ෆෝල් එක මාර ලස්සනයි. නාන්න බෑ වතුර පොඩ්ඩක් වැඩි. ඊයේ රෑ වැස්ස හැපින්ද මේ අදින් තමයි වෝටර්ෆෝල් එක පටන් ගන්නෙ. මෙතන ෆොරනර්ස් දෙන්නෙකුත් ඉන්නවා. ලොකේෂන් එක ඇත්තටම මාර ලස්සනයි. මාරම ලස්සන view එකක් තියෙන්නේ. සර්විස් එකත් හොඳටම හොඳයි. කැමරා චීප්. හරි අපි දැන් හොටෙල් එකෙන් චෙක් අවුට් වෙන්න හදන්නේ. වෙලාව 1:14යි. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයාර් කරලා දාන්න. තව ට්‍රැවල් වීඩියෝස් බලන්න ඕන අපිට සබ්ස්ක්‍රයිබ් කරලා දාන්න. එහෙනම් තව ලොකේෂන් එකේ හම්බෙමු.